ඉතින් භාග්‍යවතුන් වහන්සේ බදාරනවා දුර්භීක්ෂයක දන් දුන් කෙනෙකුට කවදාවත් දුර්භීක්ෂයක බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. මට මතක් වෙනවා එක කතා පුවතක්. අපේ රටට ඔය බැමිණිතියා සාගතය ආපු කාලේ කාටත් කන්න බොන්න නැති වුණා. ස්වාමින් වහන්සේලාට මුලින් දන් දුන්නා. ටික කාලයක් යනකම් උහුලගෙන දන් දුන්නා. අන්තිමට මිනිසුන්ටත් කන්න නැති වුණා. දෙන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම කාලේ ගත වෙද්දී එක්තරා ස්වාමින් වහන්සේ නමක් එක්තරා ගමකට වැඩම කළා දාන ටිකක් හොයාගන්න. ඒ ගමේ මිනිසුන්ට හාමත හැදිලා කන්න නැහැ. ඉතින් එක පවුලක පිරිස ජීවත් වෙන්නට තියාගත්ත එකම හාල් පොදියක්. ඒ හාල් පොදිය දවසකට එක වතාවක් වතුර එකක බස්සනවා. බස්සලා ඒ වතුර අරගෙන ඒ වතුර පානය කරනවා. ඒ හාල් පානු වතුර පානය කරලා පවුලේ හැමදෙනාම ජීවත් වුණේ. ඒ හාල් ටික වේලලා ඉන් අනතුරුව පොළවේ වලක් හාරලා යට කරලා තියෙනවා. මොකද හොරු අරන් යන නිසා. ඉතින් මේ මිනිස්සු මෙහෙම මාස කිහිපයක් ජීවත් වුණා. ශරීර හරියට රූකඩ වගේ වෙලා කෑමක් බීමක් නැතුව. ඉතින් ඒ කාලේ මේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. හිස් පාත්‍රයේ පිටින් වඩිනවා දැක්කා. අර දන් දීපු මිනිසුන්ගේ හිත උණු වෙනමනේ. දන් දීපු මිනිසුන්ගේ ස්වභාවයක් තමයි ඒ අත්තන්ට දන් දෙන්න අවශ්‍යයි. දාණය බොහොම ප්‍රියයි. දන් දෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපේ රටේ ඉන්නවා. එයාට නිතරම දන් දෙන්නමයි හිතන්නේ. තමා සතු දෙයක් මහා සංඝරත්නය වෙත පරිත්‍යාග කරන්නේ බොහෝම කැමැත්තෙන්. ඉතින් ඒ ස්වාමින් වහන්සේ සුන්බත් ඇතිව වඩිනවා දැකලා මේ පිරිස කල්පනා කරනවා අපිට මේ වගේ නියං කාලයකට මුහුණ දෙන්න උනේ, දුර්භීක්ෂ කාලයකට මුහුණ දෙන්න උනේ ඇයි? අපි සංසාරේ දානය පුරුදු කළා නැහැ. දුර්භීක්ෂයක මේ විදිහට විඳවන්නේ පෙර දන් නොදුන්න නිසා. එනිසා මේ වෙලාවේ අපි කුස ගැන හිතන්නේ නැතුව, ජීවිතය ගැන හිතන්නේ නැතුව මේ ස්වාමින් වහන්සේට දන් දෙමු කියලා හැම දෙනාම කතිකා කරගෙන අර මුළු පවුලටම යැපෙන්න තිබ්බ හාල් ටික අරගෙන ඒ ටික තම්බලා බතක් හදලා හැකියාවේ පමණින් ස්වාමින් වහන්සේ වඩමවාගෙන පාත්‍රයට දානේ පූජා කළා. පින්වතුනි, ඒ දුර්භීක්ෂ දානයේ ආනිසංසය කියන්නේ බත් ටික පාත්‍රයට බෙදෙනවා. වළඳෙන් ගන්න හැන්ද පිරෙනවා. බත් මුට්ටි අඩුවක් පේන්නේ නැහැ. ස්වාමින් වහන්සේට පාත්‍රය පුරවලා දන් දුන්නා. මේ මිනිස්සු මේ දානමය පින් බලයේ කොච්චර විපාක ලැබුණද කියනවා නම් ඒ මොහොතේ එදා ඉඳන් ඒ දුර්භීක්ෂ කාලය අවසන් වෙනකන් මේ බත් මුට්ටිය පිළුණු උනේත් නැහැ, බත් අඩු උනේත් නැහැ. ඒ මිනිසුන්ට විතරක් නෙමෙයි, ඒ ප්‍රදේශයට යම් තාක් දෙනා ආවනම් ඒ හැමෝටම දානි පූජා කළා. ඒ හැමෝටමත් කන්න බොන්න දුන්නා. ඒ වැඩම කරපු ස්වාමින් වහන්සේලාට දානෙ දුන්නා. අඩු වෙන්නේ නැහැ, පිළුණු වෙන්නේ නැහැ, සීතල වෙන්නේ නැහැ. ඒ හිත හදාගෙන සිළු දෙනාම ජීවිතය අතහැරලා එදා ඒ දානි පූජා කළේ. පවුලකට යැපෙන්න 7-8 දෙනෙකුට 10-12 දෙනෙකුට යැපෙන්න තිබුණේ එකම හාල් මල්ලයි. හාල් මල්ලක් කියන්නේ සුවිශාල හාල් මල්ලක් නෙමෙයි. රෙදි පොට්ටනියක ගැට ගහපු හාල් ටිකක්. භාජනයක දානවා, වතුර පුරවපු භාජනයක. ඒ හාල් ටික පෙඟුවට පස්සේ ඒ හාල් පානු වතුර අරගෙන ඒව පානය කළා තමයි මාස ගාණක් ජීවත් වුනේ. ඉතින් ඒ හාල් මල්ල ඒ මිනිසුන්ට ජීවිත වලට වඩා වටිනවා. ඒ හාල් පොට්ටනිය තමයි ජීවිත ටික සියල්ලම රැකලා දුන්නේ. ඉතින් ඒ ටික තමයි දන් දුන්නේ. සමන්ගේ ජීවිතේ පරිත්‍යාගයක් ඒ කළේ. ජීවිතය අතහැරීමක් කළේ. දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, මැරෙන්න බලාගෙනයි දන් දුන්නේ. ආන්නේ නිසා ඒ අතහැරීමේ ශක්තිය, අතහැරීමේ බලය කොපමණද ඊට සාධාරණ විපාකයක් ලැබෙනවා. අතහැරින්නේ යම් පමණකින්ද එපමණකින් මෙයාට ආනිසංස ලැබෙනවා. බොහෝ දෙනා ලෝකේ දන් දෙනවා, හැබැයි බොහෝ දේවල් බලාපොරොත්තු වෙමින්, බොහෝ දේවල් අල්ලාගෙන, බොහෝ දේවල් තියාගෙන බොහෝම ස්වල්පයි දන් දෙන්නේ. සමහරු මහා සංඝරත්නය ගැන හිතනවා අපි මේ ස්වාමින් වහන්සේලා අල්පේච්ඡ කරන්නට ඕන. ඒක නිසා අපි මෙහෙම කරන්නට ඕන කියලා. ඔවුන්ගේ තියෙන ලෝභය ඔවුන්වත් දන්නේ නැහැ. ඔවුන්ගේ ලෝභය වංචක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඊටා හොඳින් මිහිරි ලෙස අනුභව කරනවා, සැප සම්පත් විඳිනවා. හැබැයි දන් දෙන්න ගියාම ඊටාම ලාමක ආකාරයෙන් තමයි ඒ දානේ පූජා කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම යම් කිසි කෙනෙක් දන් පෙන් පූජා කරනවා නම් ඕට ලැබෙන්නේ එලෙසින්මයි. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ දුර්භීක්ෂ කාලයක, අමාරු කාලයක, නැතිබරි කාලයක කෙනෙකුට දානයක් දෙන්න හිත හදා ගන්න පුළුවන් නම් ඒ දාණය මහත් ඵලයි, මහානිසංසයි. ඉතින් එදා ඒ සියලු දෙනාම ජීවිතය අතහැරලා දන් දුන්නා. දන් දීපු නිසාම දුර්භීක්ෂ කාලේ පුරාවට හොඳට බඩ පිරෙන්න කෑම බීම ලැබුණා. එදා ඉඳන් පින් කරන්නත් ලැබුණා. දුර්භීක්ෂ කාලේ ප්‍රණීත ලෙස දන් දුන්නේ කුමක් නිසාද? දුර්භීක්ෂ දානයේ
ආනිසංසය අස්පනා අපිට ලබලා. ඉතින් එදා ඒ දානේ පාත්‍රයේ පුරවාගෙන ලබාගෙන ස්වාමීන් වහන්සේ වැඩම කළා. වැඩම කළ එක්තරා ගහක් මුල වාඩි වෙලා දානේ වළඳනවා. ඒ ගහේ ඉන්නම එක්තරා රුක් දෙවියෙක්. මේ වෘක්ෂ දේවතාවාට අවුරුදු ගානකින් කන්න නැහැ. සීලයක් තිබුණා. සීලය තිබ්බ නිසා දෙව්ලොව ඉපදුනා. හැබැයි දන් දීලා තිබුණ නැහැ. දන් දීලා තිබුණ නැති නිසා දිව්‍ය ආත්ම භාවයක් ලැබිලත් කෑමක් නැහැ හරියට. කුසගින්න. ඉතින් මේ දේවතාවා මේ ආහාර සුවඳ ආග්‍රහණය කළා. ගහෙන් බිමට බැහැලා මහලු උපාසකයෙකුගේ වේශයක් මවාගෙන දානේ වළඳද්දී ස්වාමීන් වහන්සේගේ සමීපයේ ඉන්නවා. ඉතින් දානේ වැළඳුවා. වළඳලා එක බත් පිටයි තව ඉතුරු උනේ පාත්‍රයේ. මේ බ්‍රහ්මණයා නැත්තම් මේ දේවතාව උගුර පෑදුවා. උගුර පෑදුවට පස්සේ තමයි දැක්කේ මා ළඟ කැම ටිකක් බලාපොරොත්තුෙන් අසරණෙක් ඉන්නවා කියලා. ඉතුරු වෙලා තියෙන අවසාන බත් පිඩුව මේ උපාසකතුමාට ස්වාමීන් වහන්සේ පූජා කළා. ඇත්තට මේ දේවතාවෙක්නේ. ඉතින් මේ දේවතාව මේ බත් හුල අතට අරගෙන කල්පනා කරනවා මට දිව්‍ය ආත්ම භාවයක් ලැබිලත් මට ආහාර පාන හිඟයි. ඒ මම දන් දුන්නේ නැති නිසා අද මට ලැබිච්ච මේ බත් හුල මම මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්නට ඕනේ කියලා වන්දනා කළා. ස්වාමීනි මෙලොවට නෙමෙයි මට පරලොවට අනුග්‍රහ කරන්න කියලා ස්වාමීන් වහන්සේගෙන්ම ලබාගත්තේ බත් හුල නැමත ස්වාමීන් වහන්සේට පූජා කළා. පූජා කරනකොටම අර දෙවියාට දිව්‍ය විමානය තුල දිව්‍යමය ආහාර පාන මෙවී ගියා. කොච්චර දුරට මෙවී ගියාද කියනවනම් Tamanටත් තම දිව්‍ය පිරිසටත් ඒ ආහාර පාන ලබා දුන්නා විතරක් නෙමෙයි. ඒ ප්‍රදේශයට වඩින ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දන් දෙනවා. ඒ ප්‍රදේශයට එන කුසගින්න ඉන්න ඕනෑම ගිහියෙකුට ඒ දේවතාවා එදා පටන් දුර්භීක්ෂය අවසන් වෙනකන් කැම දුන්නා. ඔන්න දුර්භීක්ෂ දානයේ ආනිසංස. එනිසා අපි හැමදෙනාම දුර්භීක්ෂයේ දානය පූජා කිරීම පිණිස කටයුතු කරන්න. මේ වගේ කාලයක නැති බැරි තැන් හොයලා බලලා විහාරාරාමවල ඉන්න පොඩි ස්වාමින් වහන්සේලා පිරිවෙන් තියෙනවා. සමහර විට ආහාර පාන බොහෝම හිඟයි දානමාන. ඒ වගේ තැන් සොයා බලා ඔබේ ශක්තිය පමණින් උපකාර කරන්න. එය ඔබට කවදා හෝ මතු යම් දිනක අසරණ නොවෙන්න හේතුවක් වෙනවා. පිහිටක් පිළිසරණක් ලැබෙන්න හේතුවක් වෙනවා. මේ ධර්මයේ ඒකාන්තෙන් සනාතනයි සදාතනයි. ඒ බඳු දහමක කෙනෙක් හික්මුණොත් එයා තනි වෙන්නේ නැහැ, අසරණ වෙන්නේ නැහැ, කොන් වෙන්නේ නැහැ, ආනුභාවය අඩු වෙන්නේ නැහැ. හැම පැත්තෙන්ම පිරිපුන් චරිතයක් වෙනවා. සත්‍යක්මයි. ඒ නිසා විශ්වාස කරගන්න.